සුබම සුබ දවසක් වේවා ඔබ හැම දිනෙකටම. අද අපි ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාරථි YouTube නාලිකාව ඔස්සේ මහානුභාව සම්පන්න තෙයියෝරු තෙල පිළිබඳවයි. 2026 නව වර්ෂයේ ආරම්භ වෙච්ච අද දවසේ මේ වකවානුව තුල ඔබට නිකුත් කරන ප්‍රබලතම වටිනාම තෙල් හෙට සිට එනම් ජනවාරි මාසේ 4 වෙනිදා සිට නිකුත් කරනවා. අද පොයේ දවසේ. එතකොට අපි මේ නිකුත් කරන තෙල් වර්ග පිළිබඳව ඔබට වෙන වෙනම ඉතාමත්ම සවිස්තරාත්මක වූ වීඩියෝ කීපයක් රැගෙන ආවා. අපි ඒ අතරේ මුලින්ම කතා කරපු තෙල් එක තමයි සර්වලෝකේශ්වර චින්තාමානික්‍ය තෙල්. සර්වලෝකේශ්වර චින්තාමානික්‍ය තෙල කියන්නේ මොකක්ද? කොහොමද මේකෙන් ಗುಣ ලැබෙන්නේ කියන එක ඔබට පසුගිය වීඩියෝ එක බැලුවනම් ඔබට දකින්නට පුළුවන් දැනගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලාම තෙල් දීම ආරම්භ කරන්නේ හෙට දවසේ. ඒ කියන්නේ ජනවාරි මාසේ 4 වෙනිදා ඉරිදා දවල් 12 ඉඳන් හවස 3 දක්වා. කලබල වෙන්න ඕනේ නැහැ. ඉදිරියටත් තෙල් නිකුත් කිරීමේ කටයුතු ටික කාලයක් කරනවා. ඒ නිසා ඔබට සෑම සෙනසුරාදින්දාම එන්නට පුළුවන්. හෙට දවසේ ඔක්කොම හැමදෙනාම කලබලේ එන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් යම් තෙල් ප්‍රමාණයක සීමා සහිත බවකුත් තිබෙනවා. ඉතින් සර්වලෝකේශ්වර චින්තාමානික්‍ය තෙල කියලා කියන එක කොහොමද පාවිච්චි කරන්නේ? ඔබට හෝනියමක් කරලා තිබ්බනම් ඒ හෝනියම දුරු වෙන්නේ කොහොමද? ඇඟට දුන්න යම්කිසි විනයක්, ඉනාවක්, හෝනියමක්, කොඩි විනයක් නැත්නම් මේ තෙල් එක භාවිතා කරලා දුරු කරගන්නේ කොහොමද? නිවාසයක් ආරක්ෂා කරගන්නේ කොහොමද? වත්ත පිටිය ආරක්ෂා කරගන්නේ කොහොමද? කලින් විනයක් කරලා තිබිච්ච කෙනෙකුට චින්තාමානික්‍ය තෙල භාවිතා කරොත් කොවගේ ගුණයක්ද ලැබෙන්නේ කියන කරුණු පිළිබඳව පසුගිය වීඩියෝ දෙකක් ඔස්සේ අපි ඔබට කතා කළා. අද අපි ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ළඟ තිබෙන ඉතාමත්ම වැදගත් තෙල් එකක් පිළිබඳවයි. තෙල් වර්ග දෙකක් පිළිබඳවයි. ඒක අපි තනි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් දිග වුණත් ඔබට පුළුවන් මේ වීඩියෝ එක ඉතාමත් පැහැදිලිව මුල සිට අග දක්වා ඉගෙන ගන්නට බලා ගන්නට. අද අපි කතා කරන්නේ තෙයියෝරු තෙල පිළිබඳවයි. තෙයියෝරු තෙල් රාශියක් අපට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ තෙල් වර්ග අතර තියෙන බල සම්පන්නම, තෙද සම්පන්නම, මහානුභාව සම්පන්න තෙල තමයි සර්ව ලෝක දැපන මහා තෙයියෝරු තෛලය. සමහර තැන්වල දේව දැපන තෙයියෝරු තෙල කියලාත් හඳුන්වලා තියෙනවා. සර්ව ලෝක දැපන මහා තෙයියෝරු තෙල තමයි මෙහි තියබෙන අග්‍රගණ්‍යතම බලවත්ම සුවිශාලතම තෙල් එක. හැබැයි මේ තෙල් එක ඔබට දැනට මගේ ළඟ නැහැ. ඒක නිකුත් කරන්නේ නැහැ. ඒක ඉතා සුළු ප්‍රමාණයක් මම ළඟ තියෙන එක. මට මේ తত্ত্বය මදි වුණොත්, කරගන්න බැරි වුණොත් මම ඒ තෙල් ටිකක් ඔබට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තෙල සම්පූර්ණ වෙනස් තෙලක්. ඔය තෙලට අමතරව ඊළඟට තියෙන තෙල් එක තමයි මහා තෙයියෝරුව. ඊළඟට තියෙන තෙල් එක තමයි ස්කන්ධ කුමාර තෙයියෝරුව. නැත්නම් කන්ද කුමාර තෙයියෝරුව. මේ කොයි තෙයියෝරුවකින් ගත්තත් සෑම තෙයියෝරුවකම තියෙන ಗುಣ එක සමානයි. හැබැයි පොඩ වැඩි. තෙයියෝරුව තියෙනවා, ඊශ්වර තෙයියෝරුව තියෙනවා, මහා තෙයියෝරුව තියෙනවා, දේව දැපන තෙයියෝරුව තියෙනවා, කන්ද කුමාර තෙයියෝරුව තියෙනවා. ඔහොම තෙයියෝරු වර්ග තියෙනවා. දැන් ඔබ අහයි බලවත්ම තෙයියෝරුව මොකද්ද? බලවත්ම තෙයියෝරුව සර්ව ලෝක දැපන තෙයියෝරුව. මේ තෙයියෝරුවට අනිවාර්යෙන්ම පැහැදිලිවම අවශ්‍ය කරනවා දියමන්ති කුඩු. දියමන්ති කුඩු දාලා තෙල් හදනවද කියලා ඔබට බලා ගන්න පුළුවන්. මම මේ තෙල් එක ඔබට දෙන දවසේදී මම එකට අවශ්‍ය කරන සාක්ෂි සාධකත් එක්ක ඔප්පු කරන්නම්. දැනට දේව දැපන තෙයියෝරු ඔබට දෙන්නේ නැහැ. තියෙන සුළු ප්‍රමාණයක් නිසා. දැන් ඔබට නිකුත් කරන්නේ ඊට වඩා චුට්ටක් පහළින් තිබෙන මහා තෙයියෝරු තෙල් එක සහ කන්ද කුමාර තෙයියෝරුව කියන තෙයියෝරු වර්ග දෙක සම්බන්ධවයි. ඔබ මේ තෙයියෝරු සියල්ලක් එකට එකතු කරගන්න. තෙයියෝරුව කියලා කියන්නේ මොන වගේ ගුණයක් ගන්න පුළුවන් තෙලක්ද කියලා ඔබට ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. තෙයියෝරුව කියලා කියන්නේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රබලම ආකර්ෂණයක් ලැබෙන තෙල් එකක්. සියලුම දෙවියෝ, දේවතාවියෝ සහ දේවතා සහ පිරිස් නැත්නම් යාළගේ වටේ ඉන්න අයක පුදුම තරම් උදව්වක් තෙයියෝරුව පළඳින කෙනෙකුට ලැබෙනවා. ඒ අනුව ධන ධාන්‍ය වාසනාව, භූමි සම්පත් නැත්නම් විශේෂයෙන්ම ඔය පොළවෙන් ගන්න වස්තු නැත්නම් අපි කියනවා තෙල් මොනවද මේ මැණික් සම්බන්ධව අනිත් දේවල් ගැන අපි කතා කරන්නේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය නිදන් සම්බන්ධ කාරණාවට මම කැමතිම නැති මාතෘකාවක්. ඒව ගැන අහන්නවත් එපා.
පොළව සම්බන්ධ කරුණුවලදී සහ වස්තුව ආරක්ෂා කර ගැනීම සහ ධන දාන ලැබීම සම්බන්ධව තෙයියෝරු තෙලෙන් ලබන්න පුළුවන් ගුණය අති විශිෂ්ටයි. ඒ නිසා තෙයියෝරුව කියලා කියන්නේ ලැබීමටම මුල් වෙච්ච තෙලක්. දැන් අපි කතා කළානේ සරලෝකේශ්වර චින්තාමානික තෙල කියන්නේ මොකක්ද කියලා. සරලෝකේශ්වර චින්තාමානික තෙල කියලා කියන්නේ හූනියන් වලටම බලපාපු තෙලක්. එතකොට තෙයියෝරු වර්ග හැම එකක්ම පැහැදිලිවම ලැබීමටම හදිච්ච තෙල් වර්ග. හැබැයි ඒනුත් තෙයියෝරුව විශේෂ වෙන්නේ පොළව සම්බන්ධ කාරණාවලටමයි. ඔන්න අමතක කරන්නට එපා. ඒතර තෙයියෝරුව හැම වෙලේම හදලා තියෙන්නේ මේ බහිරවයන්ගෙන් උපදින උපාද්දර. ඒ වගේම පොළව සම්බන්ධව තිබෙන ගැටලු, ඒ වගේම පොළවෙන් තිබෙන ලැබීම් අඩුයි. කියන්නේ ගස් වලින් ලැබීම අඩුයි, මැණික් පතල් වලින් ලැබීම අඩුයි, අල භෝග වගේ පොළවේ හදන දේවල් වලින් ලැබීම අඩුයි. ඔන්න ඔයගේ ලැබීම අඩු වෙන තැන්වලදී පොළව සම්බන්ධ, ඒ කියන්නේ ගෙදර ඉන්නට බෑ, ගෙදර කූඹි නිතරම, ගෙදර ශ්‍රියාවක් නැහැ. භූමිය හා සම්බන්ධව තිබෙන සියලු දේටම හැදිච්ච සුවිශාලතම වටිනා තෙල තමයි මහා තෙයියෝරුව කියලා කියන්නේ. මේ මහා තෙයියෝරුවත් එක්ක යන ඊ타ත්ම ප්‍රබල බල සම්පන්න අනෙක් තෙල් එක තමයි ස්කන්ධ කුමාර තෙයියෝරුව. මේ ස්කන්ධ කුමාර තෙයියෝරුව කතරගම දෙවියන් මුල් කරගත් තෙයියෝරුව. ওই තෙයියෝරුවේ රහස් නම් මහා ගොඩක් තියෙනවා. ස්කන්ධ කුමාර තෙයියෝරුව ජීවම් කරන්නට ඕනේ අපේ පරණ ගුරු පොත්වල තියෙනවා කරාඹු නැටි කමින්. ඒ වගේම ශිව තෙයියෝරුව ජීවම් කරන්නට ඕනේ කරඳ මුංගු සපමින්ය කියලා අපේ පරණ පොත්වල සඳහන් කරලා තියෙන නිසා කතරගම දෙවියන් සම්බන්ධ කටයුතු වලදී කරාඹු නැටි රහස් ක්‍රමයක්. ඒව ඉතින් මෙතනට අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය කෙනෙකුට මේකේ අවශ්‍යතාවය තිබෙන්නේ මේ තෙල් වලින් තියෙන ಗುಣ මොනවද කියලා දැනගන්නට ඕනේ. ඔබට එදා දවසේ නිකුත් වෙන තෙල් වර්ග වලින් තාමත් ප්‍රබල තවත් තෙල් වර්ග දෙකක් තමයි මේ ස්කන්ධ කුමාර තෙයියෝරුව සහ මහා තෙයියෝරුව කියලා කියන්නේ. එතකොට මේ මහා තෙයියෝරුවෙන් දැන් මම මගේ පෞද්ගලික අත්දැකීම් කියලා දෙන්නම් මුලින්ම. මහා තෙයියෝරුව ප්‍රබල වශයෙන් පාවිච්චි කරන්නේ කරුණු දෙකකටයි. එකක් තමයි කර පළඳින්න, අනික පහන් පත්තු කරන්න. දැන් පහන් දැල්වීමටම තියෙන තෙල් වර්ග කීපයක් තියෙනවා. ඒ තෙයියෝරුව විශේෂයි පහන් දැල්වන්න. යම් කිසි භූමියක තියෙනවා නම් ඔන්න හොද්දට අහගන්න. යම් කිසි භූමියක තියෙනවා නම් භූමි ගෙවල දෝෂයක්. ඒ කියන්නේ නිතරම මල පෙරේත ගඳයි. පොඩි පොඩි සද්ද බද්ද ගෙදර නිතරම ටොට්ටොක් ගා ඇහෙනවා. ඊළඟට ගෙදර බත් එක නරක් වෙනවා. ඊළඟට ගෙදර කිසිම ශ්‍රියාවක් නැහැ. ගෙදර කොච්චර අතු ගෑවත් අතු ගෑවිලා නැහැ වාගේ නම් ඔන්න තෙයියෝරුව කියන්නේ අග්‍රගණ්‍ය තෙලක් පහන්පත්තු කරන්න. කොහොමද පහනපත්තු කරන්නේ? දැන් ඕකට විතරක් නෙමෙයි. තමන්ගේ තියෙන පතලේ ඔබට ඉල්ලම් මතු කර ගැනීමටත් තෙයියෝරුවෙන් පහන්පත්තු කරන්න පුළුවන්. දවස් 7ක් 14ක් 21. අපේ නම් කියලා තියෙන්නේ 3 මාසක් හෝ සමසක් පහන් දැල්වනු සිතූ සම්පත් ලැබේ. එක්ක මාස 3ක් පත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ තෙල් බිඳු 90ක් ඕනේ. එහෙම නැත්නම් මාස 6ක් පත්තු කරන්න ඕනේ. මාස 6ක් පත්තු කරනවා නම් ඒ වගේ දෙගුණයක් ඕනේ. ඉතින් ඒකට හැමුණොත් ඔබට ටිකක් වැඩිපුර තෙල් ඕන වෙයි. එහෙම වෙනවා නම් ඉතින් නැවත ඇවිත් තමයි ගෙනියන්නට වෙන්නේ. 3 මාසක් හෝ සමසක් පහන් දැල්වනු සිතූ සම්පත් ලැබේ කියලා තමයි අපේ පරණ පොත්වල කියන්නේ. කොහොමද තෙයියෝරුවෙන් පහන්පත්තු කරන්නේ? අමනුෂ්‍ය දෝෂ දුරු වෙන්න හෝ බහිරව දෝෂ දුරු වෙන්න හෝ පතල් වලින් ලැබීම් ලැබෙන්න හෝ මොනවා හරි ශ්‍රියාවකට වාසනාවකට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ ශ්‍රියාවක් වාසනාවක් ඔබ ළඟා කර ගැනීමට කොහොමද තෙයියෝරුවෙන් පහනපත්තු කරන්න කියන එක ඔබට දැනගන්නට ඕනේ. තෙයියෝරුවෙන් පහන්පත්තු කරනවා නම් තැඹිලි තෙල් මිසක් වෙන තෙල් වර්ග හරියන්නේ නැහැ. කඩෙත් තැඹිලි තෙල් තියෙනවා. එහෙම නැත්නම් තැඹිලි ගීටියක් අරගෙන තැඹිලි වලින් තෙල් ටිකක් හිඳ ගන්නට ඕනේ. මොකද තෙයියෝරුවට එන්නේ එක්ක රන් තැඹිලි තමයි දාන්න තියෙන්නේ. තෙල් වශයෙන්ුත් වැඩිපුර එන්නේ තැඹිලි තෙල් තමයි. ඒ නිසා තැඹිලි තෙල් තමයි මේකට හොඳම දේ. තැඹිලි තෙල් ටිකක් කඩෙන් හරි අරගෙන ඉස්සරලා මැටි පහනක් අරගෙන හොඳට පිරිසිදු කරලා ඒ මැටි පහනට තැඹිලි තෙල් දාලා තැඹිලි තෙල් දාලා හොඳට අහගන්න පහන් තිරේ දාන්න. පහන් තිරේ දාන්න. දාලා ඉවරලා මේ පහන් තිරේ අග කොටස තියෙනවනේ. පහන එළියට එන්නේ පොඩ්ඩක් පහන් තිරේ පත්තු කරන කොටස. ඔන්න ඔතෙන්ද තමයි තෙල් බිඳුව වක් කරන්නට ඕනේ. හරි? ඔතෙන්ද තෙල් බිඳුව වක් කරනවා. වක් කරලා ඉවරලා පහන පත්තු කරනවා.
ඕක තමයි එකම හොඳම નિયમિતම ක්‍රමය. තවත් එක රහසිගත ක්‍රමයක් අපේ ගුරු අපට කියලා දීලා තියෙනවා. ඒක මම අද කියලා දෙනවා ඉස්සෙල්ලා මම කාටවත් කියපු නැති ක්‍රමයක්. තෙයියෝරු තෙලට අපි පහන් තිරේ අරගෙන පහන් තිරේ තෙල් එකේ ඔබනවා. ඔබලා මිරිකලා තියාගන්නවා. තෙයියෝරු තෙල් එක පහන් තිරේ අරගෙන පහන් තිරේ ඔබනවා තෙයියෝරු තෙල් එකේ. අරගෙන පොඩ්ඩක් මම ඇදලා අරගෙන ඊට පස්සේ ඒක දානවා පහනට. දාලි වෙලා තැඹිලි තෙල් දාලා පත්තු කරන්නේ. පත්තු කරපුවාම අර තැඹිලි තෙල් එන්නේ අර තිරේ හරහානේ. එතකොට තිරේ හරහා අර තෙල් එක එනකොට අර තෙයියෝරු තෙලත් ඇදි එන. ඔන්නෝක තමයි පරණම ක්‍රමය තෙයියෝරුවෙන් පහන් පත්තු කරපු. සුට්ටක් ඉතින් එකට වැඩිපුර තෙයියෝරු ගන්න වෙනවා. ඉතින් ඕක තමයි හොඳම ක්‍රමය. ඒතකොට දවස් 30ක් විතර පහන් තිර 30ක් අරගෙන අර තෙයියෝරු තෙල් එකේ පොඟවල දිග තිර ගන්න තු පොඩි තිරයක් ගත්තා නම් හරිනේ මේ වගේ චූටි අඟලකම අරගෙන ඉවරලා අර තෙයියෝරු තෙලේ පොඟවලා ඒක පහනට දානවා. දාලා ඉවරලා ඒකට තැඹිලි තෙල් වක් කරනවා. වක් කරලා ඉවරලා පහන පත්තු කරපුවාම අර තැඹිලි තෙල එන්නේ අර තෙයියෝරු තෙල් පොඟවපු තිරයක් එක්ක තමයි ඇදිලා ඉන්නේ. එතකොට හැම වෙලේම අර තෙයියෝරු තෙලේ ශක්තියත් එක්ක තමයි අර පහන දැල් වෙන්නේ. ඒ වගේ ක්‍රමයක් පරණ ක්‍රමයක් ලෙස භාවිතා කරලා තිබුණා. ඒ නිසා මේක මේ වගේ තින් පාරම්පරික ක්‍රම ගොඩාක් තිබෙනවානේ ගුරු මුෂ්ටි ක්‍රම. ඔන්න එක රහස්‍ය ගුරු මුෂ්ටි ක්‍රමයක් කියලා දුන්නා. ඉතින් මේ විදිහට පහන් තිරේ පොඟවල පත්තු කරන්න අමාරු නම් පහනට තිරේ දාලා තිරේ අග්නිසිර තෙල් බිඳුවක් දාලා ඉවරලා ඔබට පහන දල්වන්න පුළුවන්. ඔන්න ඕක තමයි තෙයියෝරුවෙන් පහන් පත්තු කරන ක්‍රමය. දවස් 7ක් සාමාන්‍ය කෙනෙකුට ඉතින් අපහසු වෙනවා 7ක් 14ක් 21ක් දවස් 45ක් 3 මාසයක් උපරිම මාස 6ක් පහන් පත්තු කරොත් ඉතාමත්ම පැහැදිලිව තෙයියෝරුවෙන් ඔබට ලබන්න පුළුවන් බොහෝ සම්පatti වෙනවා. ගුරු මුෂ්ටි වශයෙන් කියන්නට බැරි පොඩි දේවල් තියෙනවා මම කියන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒවා සමාජගත කරන්න හොඳ නෑ. මම ওই නිදන් සම්බන්ධ කටයුතු වලට ඉතා අකමැති පුද්ගලයෙක් නිසා මට නිදන් සම්බන්ධව ඔබට දැනුවත් කිරීමට කැමැත්තක් පළ කරන්නේ නෑ. නැත්තම් නිදන් සම්බන්ධව තියෙන හොඳම තෙලක් තමයි තෙයියෝරුව. නමුත් තෙයියෝරුවෙන් කොහොමද නිධානයක් ගන්න කියන එක සම්බන්ධව මම ඔබට කිසිම විදිහකට කතා කරන්න කැමති වෙන්නේ නෑ. මම ඒකට හේතුව තමයි මගේ ජීවිතේම කවදාවත් නිධානයක් ගන්නට කටයුතු කරලා නැහැ. වගේම ඒවට උදව් කරන්නෙත් නෑ කියන එක මගේ ප්‍රතිපත්තියක් වශයෙන් මම කටයුතු කරන් යනවා. ඒ නිසා ඒ ප්‍රතිපත්තිය මම වෙනස් කරන්න කැමති නෑ. ඉතින් පාඩක ඔබට මේක අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන්. ඔන්න පහන් පත්තු කරන ක්‍රමය. තෙයියෝරු ඔබට මහා තෙයියෝරු වගේම ස්කන්ධ කුමාරද ගන්නව නම් මේ තෙල් දෙකම එකට ගන්න. ආයය අරගන්නක තේරුමක් නැහැ. ගන්නව නම් මහා තෙයියෝරු ගන්න දවසටම කන්ද කුමාර තෙයියෝරුවත් ඔබට ගන්න පුළුවන්. ওই විදිහ තමයි තෙල් වර්ග දෙකම තියෙනවා. ඉතින් එතකොට විශේෂයෙන්ම ඔන්න පහන් පත්තු කරන ක්‍රම. මේක පතරක පහන් පත්තු කරන්න පුළුවන්. පොළවේ පහන් පත්තු කරන දැන් කෙනෙක් අය කොහොමද පහන් තියන්නේ? කීයටද පහන තියන්නේ? පොළව සම්බන්ධ කාරණාවල්නේ ගොඩක් විට මේකේ තියෙන්නේ. පොළව සම්බන්ධ කාරණාවකදී නම් පොඩි මේ ගලක් අරගෙන අපි කියනවා රතු ගල තියෙන්නේ මේ මැටි ගඩොලයක් අරගෙන ඒකට පොඩි රෙදි කෑල්ලක් දාලා බුලත් කොලයක් තියලා බුලත් කොලේ උඩින් පහන තියලා පොළවේ පත්තු කරා නම් වඩාත්ම හොඳයි. ඒ වගේම නිතරම ගෙදර සද්දබද්ද ඇහෙන කෙනෙකුට නම් ඔබ බුදු පහන වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ පත්තු වෙන පහනටම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක එතකොට අරමුණ වෙනස් වෙන්න පුළුවන් නිසා අපි ඒක නොකර වෙනම පහනක් පත්තු කරමු. ස්ටූල් එකක් කරන ඒ ස්ටූල් එකට පොඩි රිදි කෑල්ලක් ගලලා ඒකට බුලත් කොලයක් තියලා ඒක උඩින් පහන තියන්න. හොඳම වෙලාව කීයද? තෙයියෝරුව පත්තු කරන හොඳම වෙලාව රෑ 9යි 10යි අතර. රෑ 9යි 10යි අතර තමයි තෙයියෝරුවෙන් පහන් පත්තු කරන හොඳම වෙලාව. ඔන්න ඔය විදිහට ඔබට පහන් පත්තු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට තෙයියෝරුවෙන් පහන් පත්තු කරන විදිය කියලා දුන්නා. තෙයියෝරුව පළඳින්න බැයිද? ඉතාමත්ම සුපිරි තෙලක්. පළඳින්නට සුවිශේෂයි. මේ තෙයියෝරු වර්ග දෙකක් තියෙනවා. දැන් අපි ඔබට කිව්වනේ අපි ඔබට නිකුත් කරනවා මහා තෙයියෝරුව සහ කන්ද කුමාර තෙයියෝරුව කියලා. රිදී පොඩි සුර දෙකක් අරගෙන මම අර චින්තාමානික තෙල දාන හැටි කියලා දුන්නේ. පොඩි හඳුන් කූරක් අරන් ඒකේ අර ලීය කොටස අරගෙන ඒ පැත්තකට පොඩි පුළුන් කෑල්ලක් එහෙම දවටලා ඉවරලා ඒ දවටව පුළුන් කෑල්ල අර තෙල් එකේ ඔබට ඉවරලා ඔබට පුළුවන් අර සුරේ ඇතුළට දාන්න. රිදී සුරේකට නම් රත්තරන් නම් වඩා හොඳයි. ඉතින් අපහසු නම් රිදී හෝ පස්ලෝ හෝ තඹ හෝ සුරේකට ඔබට පුළුවන්කම තිබෙනවා මේ තෙල් වර්ගය බහලා කර පැනඳ ගන්න. කර පැනඳීමට ඉතාමත්ම සුවිශේෂයි. ඒතර වෙල හෙනදාම් දියුණු වෙනවා අනිවාර්යම තෙයියෝ.
ඒ වගේම තෙයියෝරු ඔබට පුළුවන් ආරක්ෂිතව තමන්ගේ ගෙදර තැන්පත් කරගන්න. තමන් බුදුන් වදින තැන, තමන්ගේ පූජනීය දේවල් තියෙන තැනක් තියෙනවනේ බුදුන් වදින තැන වෙන්න පුළුවන්. ඒ වගේ තැනක මේ තෙයියෝරු තෙල් කුප්පිය තියාගන්න ඕනේ. තියාගන්නේ කොහොමද? පොඩි මැටි මුට්ටියක් ලස්සන කැටයම් කරපු ලස්සන මැටි මුට්ටියක් පුංචි මුට්ටියක් අරගෙන මේකට වී පුරවන්න. වී පුරවලා අර තෙයියෝරු තෙල් කුප්පිය මුඩිය උඩට හිටින්න අර වී වල ඔබන්න. ඔබලා උඩිනු මේක සම්පූර්ණ වී වලින් වහන්න. වහන ඉවරලා කට අනිවාර්යෙන් ගැට ගහන්න ඕනේ. නැත්තම් මේක මීයෝ අදිනවා. කට ගැට ගහලා සුදු රෙද්දකින් මේක තමන් බුදුන් වදින තැන නැත්තම් තමන්ගේ පූජනීය කාමරයේ තමන්ට තැම්පත් කරලා තියාගන්න පුළුවන්කම තිබෙනවා. එහෙම තියා ගැනීමෙන් තමන්ගේ නිවසට වස්තුව ධන ධාන්‍ය උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. අපි පොත්වල කියනවා උල්පතක්සේ ධනය කරනවා කියලා. එහෙම තමයි පොත්වල කියන්නේ උල්පතක්සේ ධනය කරනවා කියලා තෙයියෝරුවට. ඉතින් ඒ වගේම දෙවියන්ගේ පුදුමතරම් ප්‍රසාදයක් ඇති වෙනවානේ. ඔබ දේවාලයක් කරන කෙනෙක් නම්, දෙවියන්ගෙන් වරම් තියෙන කෙනෙක් නම්, දෙවියන්ගේ බැල්ම තියෙන කෙනෙක් නම්, ප්‍රේත බැල්ම නම් දුරු වෙනවා. ප්‍රේතය ඉන්න තැනකට තියන්න එපා. දෙවියන්ගෙන් බැල්ම තියෙන කෙනෙක් නම්, දෙවියන්ගෙන් වරම් තියෙන කෙනෙක් නම් තමන්ගේ දේවස්ථානය ඇතුලේ තැන්පත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ජනීජන ප්‍රසාදයට අන්‍යයන්ගේ හිතවත්කම උදව් උපකාරය ළඟා කරගන්නටත් තෙයියෝරුවෙන් පුළුවන්. තෙයියෝරුවෙන් කරන්න පුළුවන් තවත් වටිනා දෙයක් තියෙනවා. තමන්ගේ මොහොරේ ප්‍රාර්ථනාවක් දෙවියන්ගෙන් ඉටු කරගන්න ඕන වෙලාවකදී තමන්ගේ මොනහරි ප්‍රාර්ථනාවක් දෙවියන්ගෙන් ඉටු කරගන්න ඕන වෙලාවකදී දෙවියන් වසන රුක් මුල නැත්තම් අපි කියන බෝධියක් වගේ තැනක තෙයියෝරු තෙල් ටික අර මං කියපු මෙන්න පහම්පත්තු කරලා පහන දැල්ලුවාට පස්සේ කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කළා සද්ද නගලා මට මෙන්න මේ කාරණාව ඉටු කර දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවොත් ඒ වෘක්ෂයට අධිග්‍රෝහි දේවතාවා ඒ වෙලාවේදී බැල්ම හෙළලා ඒ පුද්ගලයාට ඒ අදාළ කාරණාව ඉටු කර දෙනවයි කියලා අපේ පරණ පොත්පත්වල බොහොම ලස්සනට කවියෙන් කියලා දීලා තියෙනවා. ඉතින් කියන්න බැරි කොටසකුත් තියෙනවා. කියන්න බැරි කොටසක් කියන්නේ නිදාන සම්බන්ධව වැඩිපුරම කතා කරලා තියෙන්නේ. ඒවා මම මේකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවට ඒ සඳහා තමයි වැඩිපුර කවි වැඩි ප්‍රමාණයක් ওই වට්ටෝරුවේ වෙන් කරලා තියෙන්නේ ඒකට. ඒවා ඉතින් මගෙන් අහන්න එපා. මම ඒකට උත්තර දෙන්නට කැමැත්තක් දක්වන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මේ තෙයියෝරුව කියන්නේ ලැබීමටම ශ්‍රේෂ්ඨ තෙලක්. ඔබට අපි දෙන්නේ මහා තෙයියෝරුව සහ කන්ද කුමාර තෙයියෝරුව. මතක තියාගන්න මිල නියම කිරීමක් කෙරෙන්නේ නැහැ. හෙට ජනවාරි 4 වෙනිදා ඉරිදා හෙට ඉඳන් අපි මේ තෙල් දීම ආරම්භ කරනවා. සෑම සෙනසුරාදා දවසම අපි දැන් කතා කළා මේකට වෙනකොට තෙල් වලට 3ක් සම්බන්ධව. අපි කතා කළා සරලෝකේශ්වර චින්තාමාණික දෙන කතා කළා මහා තෙයියෝරුව කතා කළා කන්ද කුමාර තෙයියෝරුව කතා කළා. මහා තෙයියෝරුව තත්ත කොළ පාටයි උකුයි ලාටු වගේ ගණකම් කන්ද කුමාර තෙයියෝරුව ලා රතු පාටයි කහ පැහැටහුරු ලා රතු පාටක් ලස්සන රන්මන් පාටකට කහ රතු පාටක් තමයි කන්ද කුමාර තෙයියෝරුව තියෙන්නේ. ඉතින් අපි ওই තෙයියෝරු දෙකක් ගැනත් අපි කතා කළා. හෙට ඉඳන් තෙල් ගන්න පුළුවන්. අර එක්කෙනෙක් දාලා දෙන අපිට මේ වගේ තෙල් ගැනීමට වාසනාවක් නැහැනේ අනේ කියලා. මම දන්නේ ඒකේ අරමුණ මොකක්ද කියලා. ඒ කියන්නේ යා ඒක හිතන්නේ නැත්නම් අපි සල්ලි වලට දෙනවයි කියලා. අපි මුදලක් කියන්නේ නැහැ. මුදලකට තමයි දෙන්නේ නිකන් දෙන්නේ නැහැ. අපි මුදලක් කියන්නේ නැහැ. ඒ නිසා ඔබට කැමති මුදලකට ඔබ ළඟ තියෙන මුදලකට ඔබට දෙන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් දෙන්න පුළුවන් මුදලකට ඔබට ගන්නට පුළුවන්. අපි මේක හොඳ පොදු අරමුණක් වෙනුවෙන් කරන දෙයක් නේ. පෞද්ගලික අරමුණක් වෙනුවෙන් දෙන තෙල් එකක් නෙවෙයි. අපට අවශ්‍යතාවයේ තියෙන අපේ පුරාණ විහාරයේ ඉදිකිරීමේ කටයුත්ත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත ආරම්භ කරන්නටයි. ඉතින් ඒ කටයුත්ත ආරම්භ කිරීමට වාගේ ඔබ දැක්ක පළවෙනි වීඩියෝවලදී අපි ඊටාත්ම ව්‍යසනකාරී තත්යකටපත් වුණා මේ ගම් වතුර නිසා. ඉතින් ඒ නිසා අපට අවශ්‍යතාවයේ තිබෙනවා මෙවැනි ගම් වතුරක් නැවත ආවොත් නොඒවා කියන එකයි ප්‍රාර්ථනාව ආවොත් එවැනි අවස්ථාවක බහුකාර්ය ගොඩ නැගිල්ලක්. ඒ කියන්නේ එවැනි අවස්ථාවක ජනතාවට සිටින්නට නවාතැන් ගන්නට ගොඩ නැගිල්ලක් අපිට ඉදි කර ගැනීම අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම මේ පින්කම් සියල්ල අවසන් කරලා අප්‍රේල් මැයි ජූනි මාසෙදී සතිපිරිතක් සජ්ජායනා කරලා අභාවයටපත් වුණු ලෝකවාසී හැමදෙනාට පින් අනුමෝදන් කරන්න මේ ව්‍යසනය නිසා අභාවයටපත් වුණු හැමදෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අවශ්‍යතාවයක් අපිට නිසා අපි පොදු අරමුණක් වෙනුවෙන් දෙනවා මිසක් පෞද්ගලික අරමුණක් උදෙසා දෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේක ලබා ගන්නා ඔබටත් ලබා දෙන අපට දෙපාර්ශ්වයටම බොහොම යහපතක් අභිවෘද්ධියක් වෙනවා. ඔබට ලැබෙනවා ලෞකික සම්පතක්, මට ලැබෙනවා ලෝකෝත්තර සම්පතක්. මට මොකද්ද ලැබෙන්නේ? මට ලැබෙන්නේ මේ තෙල් ටිකෙන් මේ විහාරස්ථාන ඉදි කරනකොට මට මේ ලෝකෝත්තර සම්පතක් ලැබෙනවා. ඔබටත් හැබැයි ඉතින් මේ දෙන මුදලෙන් අප්‍රමාණ පිනක් ඒකත් ලෝකෝත්තර තමයි ඔබට ලැබෙනවා. ඒ නිසා
හොඳ පොදු අරමුණක් වෙනුවෙන් නිකුත් කරන තෙල් වර්ග කීපයක් තමයි නිකුත් කිරීම ආරම්භ කරන්නේ. නමුත් මේ හැම තෙලක් පිළිබඳව ඔබ දැනුවත් කරන එක මගේ යුතුයකමක්. දැන් ගොඩාක් අය තෙල් ගන්නවා. ඒ තෙල් ගන්න අයට මේ තෙල් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැතිකම නිසා අපේ පින්නතුන් සමහර වෙලාවල් වලදී එකම දේ නැවත නැවත ගන්නවා. සමහරට ගත්තට ඒක කොහොමද එකෙන් ප්‍රයෝජන ගන්න කියලා තේරුමක් නැති නිසා ඔවුන් ඒවා නිස්කාරණේ විනාශ කරගන්නවා. ඒ නිසා මේ තෙල් වර්ග මාගාව විතරන තව බොහෝ අය ගාව තිබෙනවා. ඒ හැමදෙනාටම ප්‍රයෝජනවත් වන පිළිස මේ තෙලින් තෙල එකින් එක වෙන වෙනම විස්තර කර දෙන එක මගේ යුතුයකමක් වෙනවා. ඒ නිසා මේ වෙනකොට ඔබට අපි තෙල් වර්ග තුනක් පිළිබඳව ඉතා පැහැදිලි විස්තරයක් කියලා තියෙනවා. එකක් තමයි අපි අර කියපු සරලෝකේශ්වර චින්තාමානිකිතයි. දෙවෙනි තෙල් එක තමයි අපි කියපු මහා තෙයෝරුව කොළ පාට තෙල් එක. තුන්වෙනි තෙල් එක තමයි අපි කියපු ස්කන්ධ කුමාර නැත්නම් කන්ද කුමාර තෙයෝරුව කියන තෙල් එක. මෙන්න මේ තෙල් වර්ග තුන තමයි අපි දැනට හඳුන්වා දෙන්නේ. තව තෙල් ගොඩක් අපි ඉදාට දෙනවා. දැන් හෙට 4 වෙනිදා හෙටිනම් අපි දිගටම තෙල් දෙනවා. අවබෝධයක් තියෙනට තව ගන්න පුළුවන්. දැන් මොනවද අපෙන් අහුවොත් එහෙම අනිත් තෙල් වර්ග දිව්‍යාංගනාදී දිව්‍ය රාජය ඊළඟට අපේ මේ ශ්‍රියාකාන්තා බන්ධන තෛලය නරනන්දන විෂ්ණු රාජය නවග්‍රහ මණ්ඩල තෛලය ඒ වගේ තෙල් වර්ග අපි ඔක්කොම දෙනවා. ගටිකාර බ්‍රහ්ම රාජ දිව්‍යාංගනාදී තෛලය ඊළඟට විශේෂයෙන් අපි සකස් කරපු මහා ජීවානන්ද තෛලය මේවා අපි අනිවාර්යයෙන්ම දෙනවා හිටිනම දෙනවා. නමුත් ඉතින් අපි තෙලින් දෙනට කියලා දෙනවා. එතකොට ඔබට තේරුමක් තිබෙනවා මේ තෙල් පිළිබඳව මේ තෙල් වල ගුණ පිළිබඳව ඔබට හොඳින් අවබෝධයක් ඇතිව මේ තෙල් ලබා ගැනීමේ හැකියාව තිබෙන නිසා අපි එක්කෙනෙකුට තෙල් කුප්පි 3යි නිකුත් කරන්නේ. එකම වර්ගයකින් 3ක් හෝ එක වර්ගයකින් එකකින් හෝ ඔබට අපි තෙල් කුප්පි 3යි නිකුත් කරන්නේ. කුප්පි වශයෙන් තමයි දෙන්නේ සුර වලට දාලා දෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඒක අරගෙන තමන් කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන අපි රිසිට් එකක් දෙනවා. ඒ රිසිට් එක ඔබට අරගෙන ගිහිල්ලා එතනින් එහා පැත්තෙන් තෙල් ටික ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් හෙට සිට මේ කටයුත්ත ආරම්භ වෙනවා. මිල නියමයක් නැති බව හොඳට මතක තියාගන්න. එතකොට හිතේ සැකයක් තියාගෙන එතනදී අහන්න එපා මේක ඇද්ද කියලා අහන්න ඕනේ. ඔබට තියෙන දේනේ. ඔබ දෙන්නේ අපේ මේ පන්සලත් සංවර්ධනය කරගන්නනේ. ඒ නිසා ඔබ කැමැත්තෙන් දෙන දෙයක් හිත සතුටින් දෙන්න. අපි අපේ තෙල් ටික හිත සතුටින් ශ්‍රද්ධාවෙන් අපි ලබා දෙනවා. ඒ නිසා මට ලෝකෝත්තර සම්පතක් පහළ වෙන ඔබට ලෞකික වශයෙන් දියුණුවක් ලැබෙන අපි දෙපාර්ශ්වයටම දියුණුව යහපත සාන්තිය උදා වෙන මහා වටිනා අග්‍රගන්නේ සමාජ සත්කාරයකට තබන්නටයි සාසනික වශයෙන් සත්කාරයකට තබන්නටයි මේ කටයුතු සිද්ධ කරන්න කියන එක ඔබට නැවත මතක් කරමින් හෙට සිට මේ තෙල් වර්ග ලබා දෙනවා. අපේ පරණ පොත්වල කියනවා ධනය ධන ධාන්‍ය උල්පතක්සේ උනනවයි කියලා. නැත්නම් නොසින්දෙන උල්පතක්සේ ධන ධාන්‍ය උදා වෙනවා උපදිනවයි කියලා තෙයෝරු දෙලට. ඉතින් මේ වගේ තව තෙල් වර්ග රාශියක් අපිට තියෙනවා ධනය ලැබෙන්නට අපි මොනවද කියලා ඉස්සරහට වෙන වෙනම තෙලින් තෙල ගුණ ගැන කියලා දෙන නිසා ඔබට කලබල වෙන්නට දෙයක් නැහැ. උඹට තව මාසයක් හමාරක් තෙල් දෙන්න බලාපොරොත්තු වෙනවා ජූනි අගෝස්තු දක්වා තෙල් දෙන්න. නමුත් ඒ වුණාට අවශ්‍ය මුදල සම්පූර්ණව තෙල් දීමේ කටයුතු සිදු වෙන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් ඔබට මම අර මුලින් කිව්වා වගේ මහා සරලෝක දපන තෙයෝරු නැත්නම් දේව දපන තෙයෝරු වශයෙන් හඳුන්වන මහානුභාව සම්පන්න තෙලක් තියෙනවා. ඒක තමයි තියෙන හොඳම තෙල් එක. ඒකත් ඉදිරියේදී අපි දෙන්නට අවශ්‍ය වුණොත් දෙනවා. ඒක දැනට ඉල්ලන්නට එපා කියන එක ඔබට මතක් කරනවා. විශේෂයෙන් ඔය සරලෝක දේව දපන තෙයෝරුව ඊළඟට විෂ්ණු රාජ තරංගණිය ඊළඟට මහා හස්ති රාජය වගේ තෙල් වර්ග ඉරු දපන තෙල මේ වගේ දේවල් මට මේක කරගන්න බැරි වුණොත් විතරක් මට මේ මුදල නොලැබුණොත් විතරක් මම ඔබට ලබා දෙන බව සඳහන් කරනවා. එතකන් ඉල්ලන්නට එපා. නමුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒකට අවස්ථාවක් බොහෝ විට ලැබෙවි කියලා මම හිතනවා. මොකද මිනිසුන්ට මේ වෙලාවේ තියෙන ආර්ථික දුෂ්කරතාවත් එක්ක අපිට මේ කටයුත්තට තවදුරටත් යම් වැඩි සක්‍රීයත්වයක් දක්වන්නට වෙයි. ඊට අපට තෙල් වර්ග දෙන්න වෙයි කියලා මම හිතනවා. මොකද මේ වෙලාවේ මිනිස්සුන්ට ගොඩක් අමාරු වෙලාවක්. නමුත් මේවත් කෙරෙන්නට ඕන දේවල් නිසා තමයි මේ දෙපාර්ශවයේම කරුණු සලකා බලලා තමයි අපි තීරණය කළේ අපි මිල නියමයකින් තොරව දෙමු කියලා. ඒතර අවශ්‍යතාවයේ තියෙන කෙනෙකුට තියෙන මුදලකට ගන්න පුළුවන්කම තිබෙන නිසා ලෝකේ තියෙන බලවත්ම තෙල් කීපයක් පිළිබඳව ඉදිරියට තවදුරටත් අපි සාකච්ඡා කරනවා. ඒ නිසා රැඳී සිටින අපේ විශේෂයෙන්ම සාරථී YouTube නාලිකාවත් එක්ක දවස් 3-4 පාරක්වත් සාරථී කියලා ගහලා සර්ච් කරලා බලන්න. සාරථී නාලිකාව මොනවද දාලා තියෙන අලුත් වීඩියෝ කියලා. ඒ වගේම subscribe කරලා තිබ්බොත් අපි වීඩියෝ එකක් දාපුවම ඔබට ලැබෙනවා.
එනිසා මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, දන්න යාළුවෝ අතර ෂෙයා කරගන්න. එතකොට මේ වගේ වීඩියෝ දාපු ගමන්, ඒ කියන්නේ තෙල් පිළිබඳව ඉතා පැහැදිලි නිරවුල් ලංකාවේ තියෙන සෑම තෙලක් ගැන වෙනම වීඩියෝ කරනවා. එතකොට ඔබට සම්පූර්ණ මේ තෙල් පිළිබඳව සර්ව සමස්තම දැනුම ඔබට ලැබෙනවා. ඒතොර අනවබෝධයක් ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ අවබෝධයක් ඇතුව ඔබට මේ තෙල් භාවිත කරන්න පුළුවන් කියන කාරණාව මතක් කරමින් සාරථී කියන්නේ හැමදාමත් ඔබට යහපත් දේ සහ හොඳ දේ සහ වටිනා දේ සැලුණු දේ මතු කරලා දෙන නාලිකාවක්. ඉතින් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, දන්න යාළුවෝ අතරට බෙදා හරින්නට කටයුතු කරන්න. මේ තෙල් ලබා ගැනීමට හෙට සිට ඔබට අවස්ථාව තිබෙනවා. හෙට ඊට දවස් 4 වෙනිදා පොයේට පස්සේ දවස් හෙටින් මේක ආරම්භ වෙනවා. හෙට දවස් 12 ඉඳන් අපි තෙල් නිකුත් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඔබට එන්නට පුළුවන්. අපි තෙල් වර්ග තුනක් ගැන කතා කළා. විශේෂයෙන්ම සරලෝකේශ්වර චින්තාමානික තෛලය, මහා තෙයෝරු තෛලය සහ ස්කන්ධ කුමාර තෙයෝරු තෙල පිළිබඳ මේ තෙල් ඔක්කොම ජීවාම් කරලා සේරම කරලා හදලා තියෙන. අලුතෙන් ගිහින් ජීවාම් කරන්න දෙයක් නැහැ. ඔක්කොම කරලා හදපු තෙල් වර්ග. ඉතින් ඔබට පුළුවන් මේ තෙල් ලබා ගැනීම කටයුත්ත හෙට සිට ආරම්භ කරන්න කියන මේ සුබදායක ආරංචි ඔබට මතක් කරමින් එන්න ගිරිදර පුරාණ විහාරයට හෙට අපි දවල් 12න් පටන් ගන්නවා. 12 සිට මේ තෙල් වර්ග ලබා දීමේ කටයුතු ආරම්භ කරන බව මතක් කරනවා. ඔබට එන්නට පාර හොයන්න දෙයක් නැහැ. හංවැල්ලයි පූවඩයි අතරයි පන්සල තියෙන්නේ. හංවැල්ල කියන්නේ කොහෙද කියලා හොයාගෙන ආවොත් හංවැල්ල ඉඳන් කිලෝමීටර 4ක් වගේ තමයි පන්සල තියෙන්නේ. පූවඩ කියලා කොහෙද කියලා හොයාගෙන ආවොත් පූවඩ ඉඳන් කිලෝමීටර 3ක් 4ක් තමයි පන්සලට තියෙන නිසා මේ පාර මේ ප්‍රධාන පාර නැත්නම් හංවැල්ල පූවඩ පාරේ තමයි පන්සල මැද පිහිටලා තියෙන ඕන කෙනෙකුට හොයාගෙන එන්න පුළුවන්. ආයේ හොයා එහෙම ගොඩ දුවන්න දෙයක් නැහැ. හංවැල්ල කියන ප්‍රසිද්ධ නගරයක්, පූවඩ කියන ප්‍රසිද්ධ නගරයක් ඔබට හොයාගෙන එන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි හෙට හම්බෙමු. හෙට එන්න බලාපොරොත්තු වෙන හැම දිනාටම හෙට දවසේ විශේෂ දවසක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා. ඉතින් හෙට දවසේදී අපි හැම දිනාම හම්බෙමු කියන කතාව කාරණාව වල මතක් කරමින් වාසනාවන්ත ඔබට හෙට දවසේ සිට මේ තෙල් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණු බව ඉතාමත් සතුටින් මතක් කරමින් ඔබ තෙල් පිළිබඳව මනා අවබෝධයෙන් යුක්තව හෙට සිට පැමිණ මේ තෙල් ලබා ගැනීමේ කටයුතු සිද්ධ කරලා මේ නව වර්ෂයේ වාසනාවන්ත නව වර්ෂයක් බවට පත් කර ගන්නට මේ උතුම් මහානුභාව සම්පන්න ශක්ති තුලින් ඔබට වාසනාව ලැබෙත්වායි ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි. සාරථී සත්‍ය සොයා යන ගමනක හැරවුම් අවශ්‍යයි.